කතා දෙන්නාන් මලස්සන සෞත්‍යයක් දෙන්නාන් කතා එකක් දීලා ගහන්න පිනුමක් බලන්න බල්ටියකුත් ගහලා පෙන්නන්න පස්සට ගහන්න පිනුමක් තව එකක් ගහලා පෙන්නන්න පිනුම් ගහලා පෙන්නන්න උඩ කනලා කර්ණම් ගහලා පෙන්නන්න බල්ටි ගහලා පෙන්නන්න හරි පස්සට ගහන්න පිනුමක් කොන්දාරමක් ගහලා පෙන්නන්න බිම පෙරලා පුංචි රාලා තව එකක් ගහලා පෙන්නපො පුංචි රාලගේ කොන්දාරම් ගහලා පෙන්නපන් බලන්න පුංචි රාලා හරි කොන්දාරමක් තියෙන් බලන්න ආන්නේ දැන් පිනුම් ගහලා පෙන්නුවා පුංචි රාලා හරක් බලන්න ගිය තාලේ පෙන්නන්න දමුල්ල කැකිරා පැත්තේ සීයලා පුංචි ළමයි හරක් බලන්න යන හැටි එළුවේම බලාගන්න හරක් බලාගන්න කුඹරකට ගියාද හේමොරට ගියාද කියලා හොදිස්සෙන් කලපනාවෙන් එළුව දක්කගන්නේ හරක් බලාගන්න තනින් වාඩි වෙලා කටට පුරා ටිකක් නෑ වතුර ටිකක් නෑ කොයි පැන්න දනක කුඹරකට ගියාද කියලා අම්මෝ අවිල්ල කොට්ටේම තියලා ගහන්න සර්කස් එකකින් බලන්න උඩ පැනලා ගහන්න පිනුමක් බලන්න පුංචි රාලගේ සර්කස් ගහලා පෙන්නන්න හරි බං පුංචි රාලා ගහන්න පිනුමක් ආන්නේ තව එකක් ගහලා පෙන්නන්න සර්කස් එකක් හරි තවත් එකක් ගහන්නකො පුංචි රාලා පිනුමක් ආන්නේ ඔය පිනුම් ගහලා පෙන්නුවා පුංචි රාලා කරටේ හුරු ඉන්නවා ගෙවල් කරනවා දීන විදිහට ගන්නවා පුංචි රාලා තොරෙක් විදියට ගෙවල් ලේම නෑ ලන පොටක් සම්බල දෙන්න හොරා ගිහිල්ලා ගේ කටන විදිය පෙන්නන්න ඔය ජනල් දොරවල් කඩලා තියෙන රිදී රත්තරන් බඩු ගත්ත හැටි. ගණන් බලන්න පුංචි රාලා. ගෙදර සෙනෙක ඉන්නවද නැත්ද පොලිසියෙන් ඉන්නවද කියලා. හොඳට කල්පනා කරලා හොදිසියෙන්. ඔය ගෙදර නැති වෙලාවේ. හොරා ගෙවල් කඩන හැටි පෙන්නන්න. ජනල් ලස්සෙන් පොඩ්ඩක් බලපන් ගේ ඇතුලේවත් ඉන්නවද කියලා පුංචි රාලා. අන්නේ හොඳට බලපන් ජනල් අරලා. ගේ ඇතුලේ ඉන්නවද නැද්ද කියලා අන්නේ. දැන් කවුරුත් නැහනේ බැලුවනේ. ටක් ගාලා රින් ගන්න අන්නේ. ඉතින් හොරා ගේ කඩලා තියෙන රිදී රත්තරන් බඩු ගත්තයි කියලා. දැන් අයව නිකන් අරින්නේ. ඔය පොලිසියෙන් අල්ලගත්තාම ගහලා මාන්ති දාලා කොහමද පොලිසියට උසාවියට එක්කනේ. මං කොල්ලකාරියෙක්, මිනි මරුවෙක්, අයියෝ. ගජ වරින්දිකාරියෙක්, මිනි මරපු හොරා නේද කියලා. දැන් ඔය පොලිසියට අල්ලගෙන නැහැ හැටි. මාන්ති දාලා ගෙනියන හැටි. ගමෙන් මැනස් යන්නේ කියලා අනේ. මාන්ති කියලා ගන්න කොන්දාරමක් බලන්න. අන්න. තව එකක් ගහලා පෙන්නන්න පිළිමක් බලන්න. පුංචි රාලා බලන්න. හරි. බල්ටියකුත් ගහලා පෙන්නන්න පුංචි රාලා. ආන්නේ තව බල්ටියක් ගහලා පෙන්නන්න. උඩ පැනලා ගහන්න පිළුමක් බල්ටියක්. හරි. දැන් මනමාලි ගෙදර යන්න ඕනේ කසාත බඳින්න ඕනේ ඉස්සතින් යන්න බෑ ගණන් කඩ මල්ලේ. කජ කාලේ කැවුම් පිටි අරගන්න නැන්දම්ම ගෙදර ගිය හැකි. කැවුම් පිටි මුස්සාගන්න කොහොම බරතම කඩ බැඳගන්න. නැන්ද මාම බලන්න මනමාලි බලන්න නාගමන් යන හැටි. කැවුම් කඩ බැඳගන්න ආන්නේ. මනමාලි ගැව්වයි කියලා තරහ වෙලා හිටපු තාලේ පෙන්නන්න. හොඳටම තරහ. මනමාලිකට ගැව්වා බැන්නා කියලා තරහ වෙන්න එපා නැගිටපන් ගෙදර යන්න. පුංචි රාලා නැගිටපන්. බැයි. අම්මා තාත්තා නගන්න නැගිටපන්. එහෙනම් සහෝදර කතා කරන්න නැගිටපන්. එපා. ඊට තෑගි දෙනවලු තෑගි අරන් ගිහලා වෙනම කසාතයක් බැඳ දෙන්න නැගිටපන්. නිකන් නේ දාවද්දකුත් දෙන්න. ඒත් එපා. ඔයගේ පවුල කතා කරන්න නැගිටපන් පුංචි රාලා. පවුලත් එපා. එහෙනම් ඉස්කෝලේ යන කාලේ ටොපිසීනි බෝලේ දීලා බත් පුලක් දීලා හොරෙන් ලියුම් ලියලා දාලා අර යාළු කරගත්ත අර හොර මනමාලි කතා කරනවා දැන්වත් නැගිටපන්. කොහමද මනමාලිත් එක රාසක් කීප හැටි මාහමාටි උගුද්දා ගුණා හොඳයි හාමාටි ඇත්ති හොඳයි හාමාටි හොඳයි. ඉතින් මේ හනුමා පැන පුතාලේ ගිනි තුන්දුවේ රාවණ රජ කාලේ සීතා දේවී කැඳගන්නේ හනුමා පැන පුතාලේ ලස්සනට පයින්නේ. ආන්නේ භාගමනක් පයින්නේ බලන්න හිර වෙන්නේ නැතුව. ආන්නේ රජ කාලේ වර්ධිකාරය උල තිබ්බ හැටි පෙන්නන්න. පුක පරිස්සමින් හොඳට වාඩි වෙන්න. උලේ ඉඳලා බායි කියලා කතා දෙන්න. හොඳ සෞඛ්‍යයක් දෙන්න. සෞඛ්‍යයක්. විමුටත් බහලා බායි දෙන්න කතා දෙන්න. පුංචි රාට තෑගීම දෙයි හාල් ටිකක් එම දෙයි. පුංචි රාලා සින්දුවක් කියන. bisa ya lah dia